පැරණි රසින් පිරුණු දශක 3ක් පමණ ඉතිහාසය ඇති රසවත් කෑම වට්ටෝරුවක් අරගෙන අදත් අපි ඔබත් එක්ක එකතු වෙනවා. වෙනද වගේම අදත් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වෙනද වගේම අදත් අපි කතා කරන්න යන්නේ පැරණි කෑම වට්ටෝරුවකින් උපුටගත් හාල් සහ පොල් බැදගෙන උයන රසවත් කුකුල් මස් කරියක් ගැන. මේ කුකුල් මස් කරිය අපි මේකට කලින් හදපු දුන් තෙල් බත් එකට හරියටම ගැලපෙන එකක්. ඔයා තව මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ උඩින් පේන කාඩ් එකෙන් ඒ වීඩියෝ එකට ගිහින් බලන්නවට පුළුවන්. හරි. දැන් අපි බලමු මේ රසවත් කෑම හදන්න මොනවද ඕන කියලා. කුකුල් මස් ග්‍රෑම්ස් 500ක්, තරමක අලගෙඩි දෙකක් පෙති කපා ගන්න, තරමක් ලොකු රටලුණු ගෙඩි එකක්, රටලුණු ගෙඩියත් රවුමට පෙති කපා ගන්න. ලියාගත් අමු මිරිස් කරල් දෙකක්, කරපිංච ඉත්තක්, අගලක පමණ රම්ප කෑලි එකක්, අගලක පමණ සේර කෑල්ලක්, උළුහාල් තේ හැන්දක්, විනා කිරි මේස හැන්දක්, දෙහි ගෙඩි එකක්, මස් වලට හදාගත් මිරිස් කුඩු මේස හැඳි එකක්. මස් වලට මිරිස් කුඩු හදාගන්න හැටි ඉහළ පෙනෙන කාඩ් එකකින් ගිහින් බලන්න. හාල් පොල් කබලේ බැදලා මිරිස් ගලේ අඹරලා හෝ බ්ලෙන්ඩර් කරලා මේස හැඳි දෙකක්. හරි. මේ කුකුල් මස් රසට හදාගන්න අපිට අවශ්‍ය කරන දේවල් මෙච්චරයි. එහෙනම් කාලය නාස්ති නොකර දැන් අපි යමු මේ රස මස් එක හදන්න. ගලේ අඹරගත්ත හාල්, පොල් සහ දෙහි ඇඹුල් කිරිවලට එකතු කර පැත්තකින් තියාගන්න. දැන් මස් වලට ඉතිරි කරගෙන තිබුණ සියලුම කලමනා එකතු කරලා මස් සංහා හදාගත් මිරිස් මිශ්‍රණයක් දාන්න. ඒට වතුර පීරිසි කෝප්පයක් පමණ එකතු කරලා හොඳින් කලවම් කර ලිපේ තබා පිසෙන්න හරින්න. මස් එක හොඳට හොඳින් රස ගන්න පටන් ගත්තට පස්සේ අපි කලින් සකස් කරගත හාල් සහ පොල් එකතු කරලා තියෙන පොල් කිරි මිශ්‍රණය ඒ මස් වලට එකතු කරමු. මස් හොඳට ඉදුණාට පසු ලිපෙන් බාගාගෙන අපි සකස් කරගත් කළු කුඩු එකතු කරගන්න. මේ කළු කුඩු හදාගන්න විදිහ ගැන මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න කැමති නම් මේ ඉහළින් පෙනෙන කාඩ් එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ විදිහට රසට සකස් කරගත් මේ මස් වෑංජනය ඔබේ අමුත්තන්ට ආදරෙන් පිළිගන්වන්න. ආයෙත් අපි රසවත් කෑම වට්ටෝරුවක් අරන් ඔබ හමුවට එනතුරු ඔබ සැමට ආයුබෝවන්.